මේ කතෘ භාග ගෙවන කෑල්ලට බාධා කරන්න එපා. එක්පෝ ආයතනයේ හිටපු අධ්‍යක්ෂකවරයෙක් හැටියට මම මේක බොහොම සරලව කියන්නම්. මේ ප්‍රධානම ගැටලුව තියෙන්නේ අපි හැමෝටම මේ කතාවට පුරුදු වෙලා නැතිකම. දැන් මේ ලක්ෂ දෙක අපි දු සින්දු 25ක් හරි 30ක් හරි කියලා. මේ ලක්ෂ දෙකමාරක තුනක මේ කෑල්ල අර මම මේක කියන්න ඕන මේ ලুকো කෑල්ල. මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා දැන් ඉවෙන්ට් ඕගනයිසේෂන් එක හැමෝම ඔයගොල්ලෝ ඉවෙන්ට්ස් කරනවා, සවුන්ඩ්ස් එනවා, ලයිට්ස් එනවා, වීඩියෝ වෝල්ස් එනවා. ඔයගොල්ලෝ කොච්චර විටින් විට කොච්චර ඒවල ගණන් පරතර වැඩි වෙනවද අපිට? අපි ගෙවනවානේ. ඒක ලස්සනට පේන්න තියෙන හින්දා. හරියට කාර් එක තියෙනවා පෙට්‍රල් ගහන කෑල්ල අමතක කරලා මේ කතා කරන්නේ. සරල භාෂාවෙන් කියනවා. ඉතින් ඒකට පුරුදු වෙමු මේක. මේක මම නම් කියන්නේ අක්වායතනයේ නීතිමය පැත්තෙන් තදින් ඉන්නවා. ඒක මේක හදන්න බෑ. අපේ රටේ මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ පොඩි කෑල්ලක් අල්ලගෙන අනවශ්‍ය නිවුස් නෑ නලින් අය ඔයා කියන එක ඇත්ත. අපි පිළිගන්නවා. සප්ලයර්ස්ලා හැම එක්කෙනාම ගන්න ගාන මේක මම ඉන්ඩස්ට්‍රි එක අවුරුදු 38ක්. එතකොට ෂෝ ඕගනයිස් කරලා තියෙනවා මම. ඔය කියන ලක්ෂ දෙකමාර තුන කෑල්ල දැන් මේ කොළඹ ගත්තම සාමාන්‍යයෙන් හවුස්ෆුල් වැඩකදී ඕගනයිස් එකෙන්ට ප්‍රොෆිට් කරන්න පුළුවන්. බැරි නෑ. මොකද සාක්ෂියතුව කතා කරන්නේ. හැබැයි ප්‍රශ්න තියෙනවා හෙඩ් කවුන්ට් එක අඩු තැන් වලට ක්‍රමවේදයක් ගන්න. ඒක අරන් ඇවිල්ලා තියෙන්නේ. එතකොට කොළඹින් පිට පළාත්. මොකද මේ මුළු රටම මේකට බද්ධ විය යුතුයි. නැත්නම් මේ නිර්මාණකරුවන්. මොකද මේ නිර්මාණකරුවන්ගේ නිර්මාණ අයිතියට මුලින්ම ගෙවීම් කරන්න පටන් ගත්තේ අපි. සංගීත කණ්ඩායමක් හැටියට. ඒ ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයාගේ ගීතවලට. මොකද ඒක අනුව මුල් කාලෙදී ක්ලැරන්ස් අයියා ගෙදරට ගෙනල්ලා මේ පාඩම ගෙන්නුවේ මට. බඩ පෙරෙන්න දුන්නා මට. හැබැයි ඒ වෙලේ මට ඒකේ ලොකු අවබෝධයක් තිබුණේ නැහැ. නමුත් මේකේ බරපතලකම. ඕගොල්ලන්ට මම එක කාරණාවක් කියන්න මම නම් වශයෙන් කියන්න කැමති නැහැ. අද ඔය සින්දු ලියපු, සින්දු හදපු ඒ නිර්මාණකරුවන්ට ආතප්පාතක් නැතුව බෙහෙත් ටික ගන්න නැතුව ලෙඩ ඇඳේ කී දෙනෙක්ව රැක බලා ගන්නවද කියලා දන්නවද? කැලුම් සාක්ෂිදරයි. ඒක අපි ප්‍රසිද්ධ කරන්නේ. නමුත් ඒ කියන්නේ මට සින්දු ලියලා නෙවෙයි, මට සින්දු හදලත් නෙවෙයි. එහෙම පිරිස් අද අන්ත අසරණ තැනකට. ඒ දොරේ කුලිය ගෙව ගන්න බැරුව. මොන ලැජ්ජ නැති වැඩක්ද? එයාගේ නිර්මාණ මහ ලොකුට සූට් ගාලා වේදිකාවේ නැගලා අපි සින්දු කියනවා. ඕගනයිසර්ස්ලා පාඩු ලාභ වෙන කතාවක්. මේ ඔක්කොම කරලා අර කාගේ කරේද මේ අපි නැගලා යන්නේ. ඉතින් ඒක නිසා කරුණා කරලා මම නම් අවංකව තදින්ම මේ කෑල්ලේදී ඉන්නවා. මේ කතෘ භාග ගෙවන කෑල්ලට බාධා කරන්න එපා. අවබෝධය ගන්න. තව දැනුවත් වෙන්න. මේක යාන්ත්‍රණය හරියට කරගත්තොත් මේ ඉන්ඩස්ට්‍රි එක ලොකු තැනකට ගේන්න පුළුවන්. බජට් කන්සර්න් කරගන්න ඕන තැන්වලදී අමතක කරන්න එපා. ඔයා ගමනක් යද්දි කලිසමෙන්දන් යනවා වගේ අනිවාර්යෙන් මේක ගෙවන්න ඕනයි කියන කැල ඔලුවේ තියාගන්න. එච්චරයි කතාව. මේ බජට් එක ඇතුළත්ව තමයි ඉතිරි කොටස. එතකොට අනිත් දේවල් සමහරලාට ලයිට් 100ක් දානවනම් ඔක 50ට අඩු කරලා කරගන්න. වීඩියෝ වෝල් නැත්තම් වෙන ක්‍රමයකට එන්න. මේක අත්‍යවශ්‍ය දෙයක් මුලින් කරලා ඉන්න. එතකොට මේ පුරුද්ද මාසයක් දෙයක් මේ පුරුද්ද හැදෙනවා. ප්‍රශ්න ඉවරයි. ඔය පුරුද්ද නැතිකම ලොකුම ප්‍රශ්නයක්. හරි දේ කරන්න අපි පුරුදු වෙමු.